එකැන වර්ක් විස හම්බෙනවා ෆුල්ටම් වර්ක් රයිටස් ඒ කාලය තුළත ගොඩක් සපෝට්ටක් හම්බුණ ජR ටීම් එකින් අවුරුද්ධකට වැඩිපුර අපි එකන කාලයක් තිස්සක ප්‍රපයවුණ ලංකාවේ හෝ වෙන්ඩටක් හෝ අර ජොබ් වලට කීපයක් ඇප්ලයි කරලන රෙස්පොන්ස්කට මෙහම් වෙන්නේ වයි් සහ බවා දෙන්නම ලංකාව හිටියා මට ඇතරම ජොප් එක හම්බෙලා යම්තත්දුරකට සෙටල් වෙනකම් දැන් අපේ ගෲප් එකක් තියෙනවා GRI කමියුනිටි ගෲප් එකක් මේ WhatsApp එකක් සහ Facebook ගෲප් එකක්. ඉතින් ඕක ඇතුළේ නිතරම ගොඩක් දේවල් කතා කරනවා. GR එඩියුකේෂන් එක හරහා ඔයාලට අරගෙන එන පොඩ්කාස්ට් සීරීස් එකේ අලුත් එපිසෝඩ් එකක් එක තමයි ඔන්න අද ඔයාලම එකතු වෙලා ඉන්නේ. ඉතින් අද එපිසෝඩ් එකෙන් ඔයාලත් එක්ක අපි කතා කරන්න ලෑස්ති වෙනවා. විශේෂයෙන්ම ෂෙයා කරගන්න ලෑස්ති වෙනවා. දැනට මේ වෙද්දි නිව්සීලන්ත වලට ගිහිල්ලා නිව්සීලන්ත වල ස්ටුඩන්ට් වීසා එකක ඉන්න ස්ටුඩන්ට් කෙනෙක්ගේ ලයිෆ් එක්ස්පීරියන්ස් කොහොමද වෙන්නේ කියලා. එයාගේ ස්ටඩීස් බැලන්ස් කරගත්තේ කොහොමද ඊට අමතරව ජොබ් එක කරද්දි ඒ දේවල් කොහොමද උනේ ෆැමිලි එක පැත්ත ඒ දේවල් කොහොමද වෙන්නේ. ඉතින් මේ කියන හැම දෙයක්ම අද එපිසෝඩ් එකේ ඔන්න අපි ඔයාලත් එක්ක කවර් කරන්න ලෑස්ති වෙනවා. විශේෂයෙන්ම ඔය නිව්සීලන්ත වලට එන්න ඔයා බලාගෙන නම් ඉන්න ඔන්න ඔයාලට හොඳ අයිඩියා එකක් ගන්න පුළුවන් කොහොමද ස්ටුඩන්ට් කෙනෙක්ගේ එක්ස්පීරියන්ස් එක වෙන්නේ කියලා. ඉතින් මේ කතා බහට අපි අද එකතු කරගන්නවා යස්මින් ගුණතිලක. කොහොමද යස්මින් ඔයාට? අයිබෝන් නවින්දි හොඳින් ඉන්නවා අනේ thank you so much මේ ටයිම් එක අරගෙන දුන්නට කතා කරන්න සහ විශේෂයෙන්ම මේ ප්‍රසාද් අයියා හතම අතරම ගොඩක්ම මේ කතා බහට ඇත්තරම අවස්ථාව හැදෙන්නේ හොඳින් ඉන්නවා අපි කතා කරගෙන යමු. හරි යස්මින්. ඉතින් මම දන්නවා දැන් යස්මින්ගේ ස්ටෝරි එක කොහොමද මේ හැම දෙයක්ම. ඉතින් අපි මේ වීඩියෝ එක බලන කෙනෙක් එක්ක අපි මුලින් ඉඳලම ෂෙයා කරගමු කොහොමද ස්ටෙප් බයි ස්ටෙප්. දැන් යස්මින් ඔල්රෙඩි නිව්සීලන්ත ඉන්නේ. ඉතින් කොහොමද නිව්සීලන්ත වලට ආවේ කියලා. ඉතින් මම මුලින්ම අහන්නම්. අපි මුලින්ම ෆස්ට් ටයිම් නේ කතා කරන්නේ. යස්මින්ට කොතරදීද හිතුනේ නිව්සීලන්ත යන්න ඕනේ. ඒ වගේම තමයි යස්මින්ගේ දැන් ස්ටුඩන්ට් වීසා නේ ඇවිත් ඉන්නේ. ස්ටඩි බෑග්ග්‍රවුන්ඩ් එක ගැනත් අපි කෙනෙක්ට අයිඩියා එකක් දෙමු. අනිවාර්යෙන්ම ඇත්තටම නිව්සීලන්ත එන්න කියලා අදහසක් එන්න සෑහෙන කාලයක් ගියා. ඒ කියන්නේ මම 2021 ලංකාවෙන් එළියට එනවා අතර මගේ වයිෆ්ගේ අපොයින්ට්මන්ට් එකක් අපි අතරම කතා වල හිටිය අවුරුදු 3මාරකට කිට්ටුවෙන් 2021 තමයි අපි කතා වලට ගියේ. එතකොට එහෙදි හම්බෙච්ච එක්ස්පෝෂර් එක සහ කාලයක් තිස්සේ ඒ අර ලංකාවෙන් එළිය වෙන රටක හිටියට පස්සේ අර ඒ දේවල් එක තමයි අර වෙස්ටර්න් කන්ට්‍රි එකට යන්න ඕන කියන අදහස ඇත්තටම ඒ කියන්නේ ඒක අර මේ හේතු දෙකක් ඇත්තරම තිබ්බා එකක් තමයි මට කොහොමත් ඇකඩමික් සහ ස්ටඩි පැත්තෙන් යන්න උවමනාවක් තිබ්බා ඒක යම් ජීවිත යම් තැන්වලදී අඩු වැඩි වශයෙන් ඒක වෙනස්කම් වලට භාජනය වුණා නමුත් උවමනාවක් තිබ්බා දැනටත් ඒ සම්බන්ධ වැඩ කරගෙන යනවා ඒකම අර කතාවල ගියාට පස්සේ අපිට තව වෙස්ටර්න් කන්ට්‍රි යන්න තිබ්බා නම් හොඳයි දෝ කියලා ඒකත් දෙගිඩියාවක තිබ්බ දහසක් ඒක 100%ක්ම තිබ්බ උවමනාවක් නෙවෙයි නමුත් කාලයක් තිස්සේ ඊට පස්සේ කොහොමත් ලංකාවේ අර 2022 පස්සේ තිබ්බ සිටුේෂන් එකත් එක ටිකක් අර ඒ හේතුවත් එකතු වුණා නිව්සීලන්ත තෝරගන්න නිව්සීලන්ත තෝරගන්න ප්‍රධාන වශයෙන් හේතු වුණේ හේතු කීපයක් අතරම එකක් තමයි පෞද්ගලික හේතුවක් තිබ්බා අපේ අපේ වයිෆ්ගේ අතරම වයිෆ්ගේ අක්කා ඉන්නවා නිව්සීලන්ත එතකොට මගේ කසින්ස්ලා කීප දෙනෙක් ඉන්නවා ඒ පෞද්ගලික හේතු මත ගොඩක්ම ප්‍රධානම හේතුවක් තමයි දැන් අපි කොහොමත් අපිට අර තියෙනවනේ එක හීනක් දැන් වෙස්ටර්න් කන්ට්‍රි එකට යද්දී PR පාත් එකකට යන්න ඕන කියලා ඒක අර කාලයක් තිස්සේ ඔළුවට අපේ පොසිෂන් වෙන දෙයක්. ඉතින් ඒ වගේ දෙයකදී අර අනිත් රටවලට සාපේක්ෂව නිව්සීලන්ත වල එතන ඩිරෙක්ට්ලි තිබ්බ පාත්වේ එක ඒ කියන්නේ ඒක ගොඩක් අපි ඒක තමයි ගොඩක් කන්වින්ස් කළේ අපිව. එතකොට එතන තිබ්බ දේවල් තමයි අපි තීරණය කර නිව්සීලන්ත වලට එමු කියලා. ඉතින් ඒ කාලෙදි තමයි ප්‍රසාද් අයියා මාත් එක්ක ගොඩක් හිතවත්. ඒ කියන්නේ එයාම ගොඩක් කාලයකට කලින් ඉඳන් කරගෙන 2020 හෝ 2019 ඉඳන් මම එයා දැනගෙන හිටියා. ඉතින් එයාත් එක්ක දිගටම සම්බන්ධතාවය තිබ්බා. ඒ තිබ්බ කන්වර්සේෂන්ස් වලදීත් ගොඩක් ඉන්ස්පයර් වුණා මේ නිව්සීලන්තට එන්න ඕන කියන දේ. මොකද ඒක ක්‍රමිකව සිද්ධ වෙච්ච දෙයක්. ඒක එකපාර යනවා කියලා කරපු දෙයක් නෙවෙයි. අනිත් එක අපි ගොඩක් රෙඩි වුණා, ගොඩක් ප්‍රිපෙයාර් වුණා ඒකට. මම හිතන අවුරුද්දකට වැඩිපුර අපි ඒකන කාලයක් තිස්සේ ප්‍රිපෙයාර් වුණා. ඉතින් එහෙම තමයි නිව්සීලන්ත තෝරගත්තේ. තවත් රටවල් දෙකක් ඔප්ෂනල් තිබ්බා. හැබැයි එක හේතු මත ඒව ඩ්‍රොප් කරලා අන්තිමට මෙහෙට තමයි සෙටල් වෙන්න සම්පූර්ණ අදහස හැදුනේ. ඉතින් ස්ටඩි වලින් ගත්තොත් ඇත්තටම මට උමනාවක් තිබ්බා කාලයක් තිස්සේ PhD ඔප්ෂන් එකට යන්න. මොකද මම ඔල්රෙඩි මාස්ටර්ස් එකක් කම්ප්ලීට් කරලා තිබ්බේ කොළඹ කැම්පස් එකේ. ඒකත් එක්ක ෆීස් ඇප්ලයි කරලා ඇත්තටම මේ UK වල මගේ උන්දන්න ලෙක්චර් කෙනෙක් කරා ගොඩක් ලොකු chance එකක් ආවා එතන ඉස්සරහට යන්න. හැබැයි
නිවසිල් ඔලුවට ආවට පස්සේ නිවසිල්ම යන්න අර ආසාවක් හැදෙනවා. ඉතින් ඒ අනුව තමයි අපි එතනට එතන PhD වල ගැටලුවක් තිබ්බා ග්‍රේඩ් සොලියුෂන් එක. ඒ හන්ද එක ස්ටෙප් එක පස්සට ඇවිල්ලා රිසර්ච් මාස්ටර් එකකට අපි ඇප්ලයි කරා. ඒක තමයි මේ තිබ්බ හොඳම ඔප්ෂන් එක කියලා අපිට හිතුණා. මොකද එතන තිබ්බ වැඩිපුරම වාසිය තමයි අපිට ඒක මාස්ටර් කරන ගමන්ම වර්ක් විසා වලට ඒ කියන්නේ වර්ක් විසා හම්බ වෙනවා. ෆුල් ටයිම් වර්ක් රයිට්ස්. ඉතින් ඒක ලොකු ඇඩ්වාන්ටේජ් එක. මොකද ඒක තිබ්බ නැත්නම් මම හිතනවා ගොඩක් ටෆ් වෙනවා. මොකද අපි දකින අපිත් එක්ක ඉන්න කට්ටියත් එක හන්දා ස්ටිල් මැනේජ් කරගන්න පුළුවන්. අර එකමදේ අර වර්ක් ලයිෆ්ස් තියෙනකොට ගොඩක් ලේසි ජොබ් එකකට යන්න. ඉතින් ඔහොම තමයි ස්ටඩි වලට නිව්සීලන්ත එන්න පාත් එක හැදුනේ. ඔව් ඒ විදිහට තමයි ෆස්ට් ස්ටෙප් දැන් හදාගෙන ඇවිල්ලා මේ වෙද්දි නිව්සීලන්ත ඉන්නේ. දැන් යස්මින්ගේ කතාවෙන් මට මම ගත්ත එක පොයින්ට් එකක් තමයි යස්මින් ලංකාවේ ඉඳලා නෙමෙයි නිව්සීලන්ත වලට ඇප්ලයි කරලා තියෙන්නේ කටාවල ඉඳලා. එතකොට අපි ඒක චුට්ටක් කතා කරමු. මොකද දැන් ගොඩක් අය දැන් හිතනවානේ මම ලංකාවෙම ඉන්න ඕනේ ස්ටුඩන්ට් වීසා එකක් ඇප්ලයි කරන්න ලංකාවෙම ඒජන්සි එකක් තෝරගන්නවා නම් කොහොමද ඒ දේවල් වෙන්නේ කියලා. ඉතින් අපි චුට්ටක් කතා කරමු යස්මින් දැන් කටාවල ඉඳලා නිව්සීලන්ත වලට ඇප්ලයි කරද්දී මොකක් හරි වාසියක් තිබ්බද? කොහොමද මේ දේවල් උනේ? ලංකාවට එන්න උනාද මොනවා හරි වීසා වැඩවලට හරි මොනාම හරි දෙයකට නැත්නම් ඩිරෙක්ට්ම කටාවල ඉඳලාම නිව්සීලන්ත වලට ඇප්ලයි කරාද? පිටරටක අධ්‍යාපන සිහිනය සැබෑ කරගන්න තවදුරටත් තැන තැන රස්තියාදු වුණා ඇති. ඔබේ විදෙස් අධ්‍යාපන සිහිනයේ වගකීම GRA Education අපි ඉතා විශ්වාසවන්තව භාරගන්න සූදානම්. නවසීලන්තය, කැනඩාව, ඇමරිකාව, එක්සත් රාජධානිය, ඕස්ට්‍රේලියාව සහ යුරෝපා රටවල ඔබේ උසස් අධ්‍යාපන ගමන් මගට විශ්වාසනීය ස්ථානය GRA Education. ඔබේ වටිනා කාලයට සහ මුදල්වලට සුහදශීලී සේවයක් ලබා ගැනීමට අදම GRA Education වෙත පැමිණෙන්න. දකින සිහින සැබෑ කර ගැනීමට හොඳම මඟ GRA Education. ඇත්තටම නවින්දි ඒක කිසිම අවස්ථාවකට ලංකාවට එන්න උවමනාවක් ආවේ නැහැ. ඔක්කොම දේවල් A to Z ප්‍රොසෙස් එක මම කතා කරලා තමයි ප්‍රොසෙස් කළේ. හැබැයි ලොකු සපෝට් එකක් හම්බුණා. මේ කියන්නේ ප්‍රසාදය සහ අතන නාගේන්ද්‍ර මට ලොකු සපෝට් එකක් දුන්නා. එයා තමයි මේ ඉනිෂියලිම යුනිවර්සිටි එක්ක තිබ්බ රිලේෂන්ෂිප් එක සහ ඒ කියන්නේ ඒකේ මොනවද ඇප්ලයි කරන්න ඕන, කොහොමද ප්‍රොපෝසල් එක හැදෙන්න ඕන, මොනවද ඇප්ලිකේෂන් ඒ සම්බන්ධ ලොකු ගයිඩන්ස් එකක් දුන්නා. නගේන්ද්‍ර හරහා. ඉතින් ඒක වර්චුවල් ඇත්තටම වුණේ. ඒක ඒතකොට මම මේකෙන් ලංකාව ඔෆිස් එකක් තියෙනවා නැද්ද කියලාත් මම ඇත්තටම දන්නේ නැහැ. ඉතින් සම්පූර්ණයෙන්ම කතා ඉඳලා එහෙ තමයි වැඩ ටික සිද්ධ වුණේ. ඉතින් වාසියක් විදිහට කියන්නේ මට දැනෙච්ච දේ තමයි එකක් අර ඩොකියුමන්ට්ස් වල තිබ්බ ක්ලැරිටි එක ගොඩක් උදව් වුණා. මොකද දැන් ලංකාවේ ඉන්න සමහරලාට අපි ඒ කියන්නේ හැම ඕගනයිසේෂන් එකකම ඔය සමහර පේ ස්ලිප්ස් හරි මොන හරි එක ඕගනයිසේෂන් එක පිටින් කොන්ට්‍රැක්ට් හරි මොනවා සමහර දේවල් 100%ක්ම හරි ඒ කියන්නේ පිළිවෙලකට නැති වෙන තියෙන chances තියෙනවානේ. හැබැයි අර ඒක ගත්තට පස්සේ ඒ ඩොකියුමන්ට්ස් බැංකින් ඩොකියුමන්ට්ස් එතකොට proof of addresses එතකොට කතා IDs ඔක්කොම බොහොම පිළිවෙලකට තිබ්බා. ඒක ඒ කියන්නේ අපිට මහන්සියක් උනේම නෑ. ඒ කියන්නේ සාමාන්‍ය ඩොකියුමන්ටේෂන් කරලා ගද්දි ෆෝල්ඩර්ස් පිටින් හැදෙන්නේ ෆෝල්ඩර්ස් 3-4 හැදෙන්නේ. ඉතින් ඒවට ගොඩක් පහසු වුණා කියලා හිතනවා කතාවෙන් ඇප්ලයි කරපු හන්දා. සහ මං හිතනවා එකම දේ තියෙන්නේ දැන් අර දැන් අපි ස්ටුඩන්ට් වීසා වලට ඇප්ලයි කරද්දී බලනවානේ අර මේන කෙනාට ඒ කියන්නේ අපෝ රටට එන්න ඉන්ටෙන්ෂන් එකක් තියෙනවද කියලා එහෙම එකක් ගොඩක් බලනවනේ. ඒතකොට එතනදී මං හිතන්නේ අපි වෙන රටක ඉන්න එක්ස්පීරියන්ස් එක සෑහෙන වැදගත් වෙන්න ඇති. මොකද ඇප්ලයි කරන්න කලින් ඉඳන්ම අපි වෙන රටක හිටපු හන්දා. ඉතින් මං කොහොමත් ඒවත් උදව් වුණා අපිට අර ස්ටේට්මන්ට් ඔෆ් පර්පස් එක ලියනකොට ඒවත් ඉන්ක්ලූඩ් කරා. මං හිතනවා ඕවරෝල් එකත් උදව්වක් වෙන්න ඇති අනිවාර්යයෙන්ම. හරි යස්මින්. ඉතින් දැන් මේ වෙද්දී දැන් වීඩියෝ එක බලන කෙනෙක්ට පොඩි දෙගිඩියාවක් තියෙනවා. දැන් යස්මින් කිව්වා PhD එකකට ඇප්ලයි කරන්න බලාගෙන ඉඳලා තමයි ස්ටෙප් එකක් ඩවුන් වෙලා මාස්ටර් එකකට ඇප්ලයි කරා තීසිස් බේසිස් එකකට. ඉතින් මේකේ කෙනෙක්ට දැන් හිතෙන්න පුළුවන් දැන් ගොඩක් අය දන්නේ දැනට මේ වෙද්දී නිව්සීලන්ත වල ස්ටුඩන්ට් හම්බෙන්නේ part time work rights 20 hours per week. husband හෝ wife කියන partnerට යනවා නම් full time තමයි හම්බෙන්නේ කියලා. දැන් මෙතන පොඩි විශේෂත්වයක් තියෙනවා. අපි ඒක ගැන ටිකක් කතා කරමු. මොකද ගොඩාක් අය worry වෙන්නේ මේ job එක ගැන. studies වලටත් වඩා. studies වලට තමයි අපි ඇත්තටම priority දෙන්න ඕනේ. හැබැයි අපි survive වෙන්න ඕනේ මේ job එකත් එක්ක. ඉතින් මේක කොහොමද උනේ යස්මින්? ඒ කියන්නේ දැන් අපි මේන්ලි අර ඔප්ෂන් එක හම්බෙච්ච එක තමයි අපිට තිබ්බ එකම වාසිය. ඒ කියන්නේ ස්ටුඩන්ට් වීසා ඉන්න පාත්වේ එකේම at the same time ඒ ස්ටඩි පීරියඩ් එක ඇතුළේ ෆුල් ටයිම් වර්ක් රයිට්ස් හම්බෙච්ච එක තමයි මේන් බෙනිෆිට් එක. ඉතින් ඒක හරහා ඇවිල්ලා ඇත්තටම මම කොහොමත් අපි ඒක හරහා ආවත් නවින්දි අපිට මුල් මාස එකහමාර දෙකක් විතර තිබ්බා කොහොමද මම කියන්නේ ෆිසිකල් ක්ලාසස් තිබ්බා.
ඒවට යන්න අත්‍යවශ්‍යයි. ඒ කියන්නේ මුල් සෙට් එක 100% ඇබ්සන්ට් 100% බැලුවා පැමිණීම ඇටෙන්ඩන්ස් බැලුවා. එතකොට එතනදී දිගටම යන්න ඕනේ. ඒ කාලේ අතරම ලොකු වැඩක් කරන්න කාලයක් එන්නෙත් නැහැ. ඒ ටික අත්හැරියට පස්සේ ඇත්තටම අපිට ජොබ් එකකට යන්න chance තියෙනවා. පැහැදිලිවම තියෙනවා. හැබැයි ඉතින් අර ඇප්ලයි කරන process එකක් තියෙනවා. ලංකාවේ හෝ වෙන රටක හෝ අර ජොබ් වලට කීපයක් ඇප්ලයි කරලා රෙස්පොන්ස් එකකට මෙහි හම්බෙන්නේ නැහැ. ඉතින් ඒක බොහොම කොන්සිස්ටන්සි එකක් තියාගෙන ඇප්ලයි කරගෙන ගියා මම. ඉතින් ඒ හරහා තමයි ඇත්තටම ඒ ජොබ් මම ඇත්තටම මුලින් ඕක්ලන්ඩ් හිටියා. ඕක්ලන්ඩ් ඉද්දී පාර්ට් ටයිම් වගේ ඒ කියන්නේ මට එතන දවස් 4කට වැඩ හම්බුණා සතියට. එතන මාස එකමාරක විතර මම වැඩ කරා. ඊට පස්සේ තමයි මම මේ දැන් ඉන්න ෆුල් ටයිම් ජොබ් එකට එන්න හම්බුනේ. හරි යස්මින්. දැන් අපි චුට්ටක් කතා කරමු යස්මින්. දැන් යස්මින් කිව්වා දැන් මේ වෙද්දී ඔල්රෙඩි දැන් මම දන්න තරමේ යස්මින්ගේ ෆැමිලි එකත් ඉන්නවා යස්මින් එක්ක නිව්සීලන්ත වල. එතකොට කොහොමද මේ පාර්ට්නර්ගේ වීසා එක කරගත්තේ? ඒකට කොහොමද හම්බුන සපෝට් එක දැන් මේ වීසා ප්‍රොසෙස් එක තුරු මම හිතන්නේ යස්මින් මුලින්ම ඇවිල්ලා වයිෆ් ගත්තද? එහෙම නැත්නම් දෙන්නම එකට ඇප්ලයි කරාද? කොහොමද ඒ දේවල් උනේ? ඇතර මං මුලින් ඇප්ලයි කරාට පස්සේ තමයි වයිෆ්ගේ පොඩ්ඩගේ දෙන්නගෙම ඇප්ලිකේෂන්ස් අපි දැම්මේ. මොකද එකක් තමයි මට ඉන්න පොඩි දුවක් අවුරුදු දැන් 2යි. ඉතින් එයාවත් එක්කගෙන මුලින්ම ඇවිල්ලා එන්නත් පුළුවන් ආපු කට්ටියත් ඉන්නවා. නමුත් අපිට ලොකුම රෂ් එකක් තිබ්බේ නැහැ එහෙම එකපාරම එන්න කියලා. ඉතින් අපි කතාව ඉඳලා ඇවිල්ලා ඇත්තටම ලංකාව හිටියේ සතිය දවස් 6 හිටියේ. කතාව ඉඳලා ඊට පස්සේ කෙලිම නිව්සීලන්ත ආවා. වයිෆ් සහ බබා දෙන්නම ලංකාවේ හිටියා. මට ඇත්තටම ජොබ් එක හම්බෙලා යම් තත්දුරකට සෙටල් වෙනකම්. කොහොමත් මුල් පීරියඩ් එකේ අර කැම්පස් එකේ වැඩ කරපු කාලේ ආවනම් තරමක ගැටලුවක් වෙන්න ඉඩ තිබ්බා. මොකද ඉන්න ඇකොමඩේෂන්ස් ඒ ඔක්කොම දේවල් පොඩි කාලයක විතර හොයාගන්න හන්දා. ඉතින් ඊට පස්සේ තමයි මම ඇප්ලයි කරේ. ඒ කියන්නේ මම මෙහෙ ඇවිල්ලා ඉමීඩියට්ලි සති දෙකක් විතරද ඇප්ලිකේෂන් ප්‍රොසෙස් එක පටන් ගත්තා. ඒකත් ඇත්තටම මේ ප්‍රසාද අය හරහා ඒ ඔක්කොම GRI එකේ ටීම් එක හරහාම තමයි ඒක සම්පූර්ණ සිද්ධ වුණේ. ඉතින් ඒ ප්‍රොසෙසස් නම් බොහොම මේ ස්මූත්ලි සිද්ධ වුණා. ඒ කියන්නේ අපිට ඉල්ලපු ඔක්කොම ඩොකියුමන්ට් චෙක්ලිස්ට් එකක් තිබ්බා. ඒ අනුව අපි ගාව ඒ හැම එකක්ම අපි ගාව හදලා තිබ්බා ඩොකියුමන්ට්ස් සහ ඕන් දේවල්. ඉතින් ලොකු කාලයක් ඇත්තටම ගියේ නෑ. එකම ටයිම් එක ගියේ ඉමිග්‍රේෂන් ප්‍රොසෙසින් ටයිම් එකට. ඒක ඉතින් කොහොමත් අපිට ඇක්සෙප්ට් කරන්න වෙනවා. ඒ අර නැත්තම් කිසිම ඩිලේ එකක් තිබෙන්නේ නැහැ. කොහොමත් මම පෙබරවාරි ආවා නිව්සීලන්ත වලට. ඊට පස්සේ ඕක්ලන්ඩ් හිටියා. කොහොමත් මං ජූනි විතර වෙනකන් ජූනි තමයි මට මේ දෙවෙනි ජොබ් එක හම්බුනේ ෆුල් ටයිම් එක. ඊට පස්සේ ජූනි අග මං ඇත්තටම ආවා ක්‍රයිස්ට් චර්ච් වලට. අගෝස්තු වගේ වෙද්දී බබයි වයිෆ් දෙන්නම එකගෙන ආවා. ඕල්රයිට්. හරිම ලේසි විදිහට ප්‍රොසෙස් එක ගිහින් තියෙනවා යස්මින්. හැබැයි මම හිතනවා වයිෆයි බබාවයි පොඩ්ඩක් ලංකාවේ තියලෙද්දි මුල පීරියඩ් එක ටිකක් විතර ටෆ් වෙන්නේ නැති යස්මින් තනියම පොඩ්ඩක් හැමදේම බැලන්ස් කරගනිද්දි. ඇත්ත. ඒක ටෆ් පැති කීපකින්ම එකක් තමයි අර ඉමෝෂනල් බොන්ඩ් එක. ඉමෝෂනල් දැන් ඒ කියන්නේ අපි කතාවේදී තුන්දෙනාම එකට හිටියේ සහ බබා කොහොමද පොඩි. ඒතර අවුරුදු 1කමාරයි. එතකොට අර උදේ දවල්ට කෝල් ගන්නකොට එනවා ඉමෝෂනල් පොඩි බොන්ඩ් එකක් හැදෙනවා එතන. ඩිස්ටන්ස් එකක් හැදෙනවා. ඊට අමතරව දැන් කොහොමත් දැන් සාමාන්‍යයෙන් මෙහෙට ආවට පස්සේ මුල් කාලයක් යනකම් පොඩි දැනෙනවා මේ ඩිස්ටන්ස් එකක්. ඒක කොච්චර අපි නිව්සීලන්ත වල එළිය ඉඳන් කිව්වට ඒක ඇත්තටම දැනෙන්නේ නැහැ. අපි දැන් එකක් තමයි ස්ටඩි කරනකොට සමහර වෙලාවට ඒ අපි හිතන දේවල් අපිට කරන්න බෑ. ඒ කියන්නේ ඒ අසයින්මන්ට්ස් වලට ග්‍රේඩ්ස් එන්න ඕනේ. සහ අපි කරන තීසිස් එකෙන් දැන් මගේ ගෲප් එකේ ඉන්නවා ලංකාවේ සාමාන්‍යයෙන් 15ක් විතර. ඉතින් ඒ හැමෝටම එක විදිහට ඒ ඩිෆිකල්ටි එක දැනෙනවා. ඉතින් ජොබ් එකක් හොයාගන්න එක ලේසි නෑ. එතන හම්බෙලා එතනක් තියෙනවා පොඩි ඔලුවට ස්ට්‍රෙස් එකක්. ඉතින් ඔය තුන හරහා පොඩි මෙන්ටලි සපෝට් එකක් අතරම ඕන වෙනවා. ඉතින් ඒක අර එකිනෙක කෙනා කෝල් කර දැන් අපි ඉන්න බැච් එකේ සාමාන්‍ය අපි කට්ටිය මෙතන කතා කරනවා. ඒ සමහර කෝල්ස් විනාඩි 20යි 30යි. ඒ ඔක්කොම ෂෙයා කරගන්නවා ඇතුලේ ඒ හැදෙන ඒ ඉකෝසිස්ටම් එක ඇතුලේ. ඉතින් අර ඕක ඇත්තටම එක අමාරු ඩිෆිකල්ට් ෆේස් එකක්. ඉතින් කොහොම හරි ගෙවිගෙන යනවා ඉතින්.
හරි යස්මින්. අපි යස්මින් දැන් ටිකක් ෂෙයා කරගමු. දැන් යස්මින් අපි කතා බහ මැදදී කිව්වා මේ process එකේ GR education එක සහ ප්‍රසාද් පෙරේරා. ගොඩක් අය දැන් අපේ podcast බලන අය දන්නා ප්‍රසාද් පෙරේරා තමයි GR education එකේ ඩිරෙක්ටර් කෙනෙක්. ඉතින් එතකොට මේ දෙන්නගේ GR education හා මේ ප්‍රසාද් පෙරේරා ගෙන් අහම්බෙච්ච support එක කොහොමද? ඒ වගේම තමයි මේ visa process එක through යද්දි වගේම තමයි නිව්සීලන්ත වලට ආවට පස්සේ දැන් ගොඩක් GR education එක highlight වෙන්නේ මෙන්න මෙතනදී නිව්සීලන්ත වලට ගියාට පස්සෙත් ආෆ්ටර් කෙයා එකක් දෙනවා ස්ටුඩන්ට්ව අතාරින්නේ නැහැ. ඉතින් මේ ගැන අපි යස්මින්ගේ එක්ස්පීරියන්ස් එක ෂෙයා කරගමු. අනිවාර්යයෙන්ම GR එක සම්බන්ධයෙන් ඇත්තටම ගොඩක් පොසිටිව් දේවල් තමයි කතා කරන්න තියෙන්නේ. ඒ කියන්නේ දැන් මගේ process එක සම්පූර්ණ පටන් ගත්ත මම කියුවේ දැන් හැමෝටම පේන්නේ අපි ඇප්ලයි කළා අපි රටකට යනවා කියන එකනේ. ඒක බොහොම ඉන්ස්ටන්ට්ලි හැමෝගේ ඔලුවට යන දෙයක් නේ. හැබැයි කවුරුත් දන්නේ නැහැ ඒකට කියන්නේ behind the stage. ඒ කියන්නේ ඒකට prepare වෙන period එක මොකක්ද අපි කරන්න ඕන දේවල්. ඒ කියන්නේ ඒ guidance එක ගොඩක් අය තේන්නේ නැහැ. ඒක කවුරුත් එච්චර දන්නේ ඒ කියන්නේ කෙයා කරන්නේ නැහැ. හැබැයි අපි prepare වෙන මං කියුවා අවුරුද්දක විතර ඉඳලා. ඒක එකපාර out of the blue ඇවිල්ලා මේක apply කරා නෙවෙයි. ඉතින් ඒ කාලය තුළත ගොඩක් support එකක් හම්බ වුණා GRI team එකෙන්. විශේෂයෙන්ම මේ නාගේන්ද්‍ර සහ ප්‍රසාද් කියලා දෙන්නම නාගේන්ද්‍ර තමයි මට ගොඩක් සපෝට් දුන්නේ නිව්සීලන්ත වල ඉඳලා. ඉතින් එහෙම ඒ කියන්නේ ඇප්ලයි කරන්න කලින් සපෝට් එක හම්බුණා. මෙහෙට ආවට පස්සේ තමයි ඇත්තටම ඒ අර ලොකුම අපිට දැනෙන සපෝට් එක සහ අපිට අර මේ අපි අර කියන සවුන්ඩින් බෝඩ් එකක් කියලා අපිට කතා කරලා කියන්න පුළුවන්. අපිට අපේ මොකද එකක් එයාලා ලොකු එක්ස්පීරියන්ස් එකක් තියෙනවා. ප්‍රසාද් දැන් මම හිතනවා අවුරුදු 20කට වැඩිම 25කට කිට්ටුවේ මම හිතන්නේ නිව්සීලන්ත ඇවිල්ලා. ඉතින් එයා A to B දන්නවා මොනවද වෙන්නේ කොහොමද මොකද කරන්න ඕනේ ඇප්ලයි කරන්න ඕනේ කොහෙද මොනවද ඔය විතර CV එකක් හැදෙන්න ඕනේ කියන පොඩි එකේ පුංචි කාරණා ඉඳලා පොව ගොඩක් දේවල් එයා දන්නවා. ඉතින් එතනදී හම්බෙන මාර්ක මෙන්ටල් සපෝට් එකට ගොඩක් එයාලගෙන උදව්වක් හම්බෙනවා. මොකද එයාලා දන්නවා මේ process එක යන්න නම් මේ difficult phase එක ගෙවා ගන්න ඕනේ. ඉතින් ඒක කරන්න ඕන සපෝට් එක සහ එතන හම්බෙන ඒ අර ඉකෝසිස්ටම් එකක් හැදෙනවා. දැන් සාමාන්‍යයෙන් දැන් අපේ ගෲප් එකක් තියෙනවා GRI community group එකක් මේ WhatsApp එකක් සහ Facebook group එකක්. ඉතින් ඕක ඇතුළේ නිතරම ගොඩක් දේවල් කතා කරනවා. ඒ කියන්නේ ෂෙයා කරගන්නවා කට්ටිය දේවල් ස්ටෝරිස් ෂෙයා කරගන්නවා. ඒවත් අර ඉන්ස්පිරේෂන් එක කොටසක් අර මෙන්ටල් ෆේස් එක අර ඩිෆිකල්ට් ෆේස් එක ගෙවා ගන්න හම්බෙන සපෝට් එකක්. ඉතින් එහෙම ඉකෝසිස්ටම් එකක් හැදෙනකොට අර තමන් අයිසොලේටඩ් නෑ කියලා දැනෙනවා. නැත්තම් ගොඩක් කට්ටිය දකිනවා අපි ආවට පස්සේ සමහරවිට අයිසොලේටඩ් ගොඩක් ඩෙස්පරේට් වෙනවා ජොබ්ස් නෑ කියනවා. ගොඩාක් ස්ටෝරිස් තියෙනවා සෑඩ් ස්ටෝරිස්. නමුත් අර එක කමියුනිටි එකක් හැදලා ඉන්නකොට එතන හැදෙනවා පොඩි එනර්ජි එකක් එතන තියෙනවා. ඉතින් ඒක ලොකු දෙයක් GRI එක ඇතුලේ. පහුගිය ටිකේම ඉවෙන්ට්ස් ගොඩාක් තිබ්බා මීට්අප්ස් ගොඩාක් තිබ්බා. අතන මම ඉන්නේ ක්‍රයිස්ට් චර්ච් මට ලොකුවට එකකටත් යන්න හම්බුනේ නැහැ. නමුත් මම දැක්කා එතන ඉවෙන්ට්ස් ගොඩක් පොසිටිව් දේවල් කතා කරලා තියෙනවා. ගොඩක් කට්ටිය එක්ස්පීරියන්ස් බෙදාගත්තා. මොකද ප්‍රධානම වශයෙන් වුණාවින්දී දැන් මේ ජර්නි එකේ තියෙන එක ලොකු ඩිෆිකල්ටි එකක් චැලෙන්ජ් එකක් තමයි මේ ඉන්ෆර්මේෂන් ගැප් එක. ඒ කියන්නේ ගොඩක් අයට මේ තොරතුරු දන්නේ නැහැ. සහ සමහර කට්ටිය දැනගෙනත් දෙන්නේ නැහැ. ඒ කියන්නේ ඕක හරි සබ්ජෙක්ටිව් දෙයක්. එක කට්ටියකගේ ඉන්ටර්ප්‍රිටේෂන්ස් දෙන්න පුළුවන්. හැබැයි ස්ටිල් ඔය ඉන්ෆර්මේෂන් ගැප් එක ලොකු දෙයක්. අපි ගොඩක් දේවල් දන්නේ නැත්නම් තමයි අපි එක්කෝ ඩෙස්පරේට් වෙන්නේ නැත්නම් අපි ෆේල් වෙන්නේ හෝ අපි එක ස්ටෙප් එකක් පස්සට එන්නේ. හන්ද දැන් එතනේ කමියුනිටි එකෙන් හැදෙන ඒ ඉන්ෆර්මේෂන් බේස් එක මාර හයියක්. දැන් එක උදාහරණයක් මම කියන්නම්. දැන් පොඩ්ඩක් දුවට අපි එක ක්‍රීම් එකක් ඒ කියන්නේ බොඩි ක්‍රීම් එකක් නැත් ක්‍රීම් එකක් පාවිච්චි කරනවා. ඒක මේ අපි ඊට පස්සේ වෙන එකක් පාවිච්චි කරලා එයාට ඒක රෑෂ් එකක් ඇවිල්ලා ටිකක් ඒක හරි අමාරු වුණා. ඊට පස්සේ අපි දිගටම ඒක කතාරින් ඉඳලා මගේ යාළුවෙක් කරා ගෙන්න ගත්තා. ඉතින් දැන් මෙහෙට ආවට පස්සේ මොකක් හේතුවකට එකපාර එක්ක අපි ලංකාවෙන් ගෙනල්ලා නැහැ හරි එක බොටලයක් සම්පූර්ණයෙන්ම නැහැ. දැන් අපිට ආයෙ කතාර වලින් ගෙන්නනවා කියන එක ලේසි දෙයක් නෙවෙයි. හැබැයි ඇත්තටම GR එක ගෲප් එකේ එක්කෙනෙක් හිටියා. ඒ අතර ඩුබායි ඉඳලා ආවේ. දැන් හිතන්නේ මං හිතන්නේ මාසයක් විතර දැවිලා. එයා හරහා ඇත්තටම මේ බොටල් සෙට් එකක් ගෙන්න ගත්තා. ඒ වගේ අර කමියුනිටි සපෝට් එකක් හම්බ වෙනවා අර GRI මෙහි ටීම් එක ඇතුලේ. ඔව් මම හිතන්නේ ඒක කියන්න වචන නැහැ ඇත්තටම කෙනෙක් මොකද තනියෙන් ස්පෙෂලි දැන් අර තනියම අපි චූටි කාලයක් ස්ට්‍රගල් කරනවනේ ෆැමිලි එකේ ඉන්න කලින් ඒ ස්ට්‍රගල් කරන කාල සීමාවේ ඒ වගේ සපෝට් එකක් හම්බෙන එක ලොකු දෙයක් සහ මම දන්නවා මේ මිස්ටර් ප්‍රසාද් හැමතිස්සෙම කියන දේ තමයි නෙට්වර්කින් හදා ගන්න ඕනේ කියලා. ඉතින් මේ නෙට්වර්කින් කියන තැනටත් ලොකු ප්‍රයෝජනයක් මේ GRI team එකෙන් හම්බ වෙනවා කියලා මම විශ්වාස කරනවා. හරි නේද යස්මින්? අනිවාර්යයෙන්ම.
හරි. යස්මින් දැන් මම කාරණා දෙකක් දැන් මේ වෙනකන් කතා කරපු දේවල් වලින් යස්මින්ගේ ග්‍රැබ් කරගත්තා. එතනින් එකක් තමයි යස්මින් කිව්වා අවුරුද්දක ප්‍රෙපරේෂන් එකක් ගියා කියලා මේ නිව්සීලන්ත වලට ඇප්ලයි කරන ප්‍රොසෙස් එකේ. දැන් ගොඩක් අයට තියෙන්නේ මේ දැන් හිතුවා මට නිව්සීලන්ත යන්න ඕනේ කියලා මට මාස 3කින් මේ යුනිවර්සිටි එකට ඇප්ලයි කරලා යන්න ඕනේ. ඒ වගේ මයින්ඩ්සෙට් එක තමයි ගොඩක් අය ඉන්නේ. මන්ට යන්න ඕනේ කියන තැන. මේ ගැන යස්මින්ගේ අදහස මොකක්ද මේ වේටින් පීරියඩ් එක කොච්චර වගේද වෙන්නේ ඒ ටිකක් කාලයක් ඔයා අරගන්න එක ගැන කොහොමද ඒක ඔයාලට තේරෙන්නේ මේ කලින් ප්‍රෙපෙයාර් වෙන්න කාලේ ගන්න එක ගොඩක් හොඳයිද නැත්නම් මේ ඉක්මනට යන්න ගන්න ඩිසිෂන් කොහොමද පොඩක් අපි ඒ ගැන ෂෙයා කරගමු යස්මින්. මේක මගේ තනිකරම පර්සනල් ඔපිනියන් එක. වෙන කෙනෙක් මේකට වෙන ඉන්ටර්ප්‍රිටේෂන් එකක් වෙන පර්ස්පෙක්ටිව් එකක් කියන්න පුළුවන්. මම නම් හිතන්නේ දැන් අපි මේ වගේ රටකට එනවා කියන එක ලොකු ලයිෆ් චේන්ජින් ඩිසිෂන් එකක්. ඒක ගොඩක් දේවල් වලින් ඉම්පැක්ට් වෙනවා. දැන් ලංකාවේ ඉඳලා එකපාර මේ වගේ රටකට එනවා වගේ නෙවෙයි. අපි කතාවල ඉඳලා මේ වගේ රටකට එන එක. දැන් මෙහි ඇවිල්ලා ඇත්තට මුල් මාස කීපයක් යනකම් ඊවයි අපි කතාර අතහැරලා ආවේ අපිට කතාරෙ ඉන්න තිබ්බා වගේ අර එහෙම අපිට හිතිච්ච අවස්ථාවක් තියෙනවා නැත්නම් පැහැදිලිවම තිබ්බා. ඉතින් එක තමයි ඒ පරිසර වෙනස්කම. දැන් අපි ගත්තොත් කතාර ඉන්නකොට එහෙ ඉන්න බිසි ලයිෆ් ස්ටයිල් එක එහෙ තියෙන ඉතා ඉක්මනින් ගොඩක් දේවල් අපිට ඉක්මනට කෑම බීම හැම ෆැසිලිටි එකක්ම ඉතාම ඉක්මනට අපිට ගන්න පුළුවන්. හැබැයි මෙහි ආවට පස්සේ තරම අර අපි කොහොමද කියන්නේ බොහොම මේ රිලැක්ස් හැමදේම රිලැක්ස්ඩ්. ඉතින් ඒ ලොකු වෙනසක් තියෙනවා ඒ රටවල් අතර. ඉතින් ඒ වගේ ඩිසිෂන් එකකට යද්දී ඒකම කෙනෙක් ලොකු ලයිෆ් චේන්ජින් ඩිසිෂන් එකක්. ඒ වගේ ඩිසිෂන් එකකට යද්දී අර හදිස් වෙලා ඇත්තටම කරන්න ඕනේ නැහැ කියන එකයි මගේ පර්සනල් ඔපිනියන් එක. ඒකට ටයිම් ගන්න ඕන. හොඳ නරක බලන්න ඕන. ඒ රටේ ඒ අර මං කිව්ව ඉන්ෆර්මේෂන් ගැප් එක දැන් ලොකුටම තියෙනවා. බලන්න ඇත්තටම ඒ රටකට ගිහිල්ලා මට සර්වයිව් වෙන්න පුළුවන්ද? මගේ කල්චරල් දේවල් එක මැච් වෙනවද? මම හිතන දේවල් දැන් අපි සාමාන්‍යයෙන් අපි ලංකාවේ කෙනෙක් එක්ක කතා කරලා ලංකාවේදී හැසිරෙන විදිහ ඒ විදිහටම පිටරටකට ඇවිල්ලා දැනෙන්නේ නැහැ. ඒක අපි අපේ භාෂාවෙන් ඒක අපි ඉංග්ලිෂ් ලැන්ග්වේජ් එක කොච්චර දන්නවද නැද්ද? ඒ ප්‍රොෆිෂන්සි ලෙවල් එක විතරක් නෙවෙයි. ඒ කියන්නේ අපි දක්ෂ අදක්ෂභාවය නෙවෙයි. ඒක අපේ ඔතෙන්ටික් ඒ කියන්නේ අපි කාලයක් හැදෙච්ච කල්චර් එක අපිට දැනෙන සහ අපි කොච්චර එක විඳිනවද කියන දේ. එතකොට ඒ වගේ ඩිසිෂන් එකකට යද්දී අනිවාර්යෙන් කාලය ගන්න ඕන. එකක් තමයි ඒ ඩිසිෂන් එකේ තියෙන වේට් එක. අනිත් එක තමයි ඒ කියන්නේ කොච්චර හොඳින් ඒ දැන් නිව්සීලන්ත ඉමිග්‍රේෂන් එක හරහා අපි වීසා එක අප්‍රූව් කරගන්නවා කියන එක ලේසි දෙයක් නෙවෙයි. ගොඩක් රිජෙක්ෂන්ස් එනවා. ඉතින් ඒක එක්තරා ආකාරයක අපි කියන කඩුල්ලක්. ඒක ඇත්තට ඒ පිළිම පයින්න නම් ඒකට අවශ්‍ය තියෙන දේවල් කීපයක්. ඒ කියන්නේ ඔයාගේ සැලරි ස්කේල් එක වෙන්න පුළුවන්. ඔයා කාලයක් ඔයා හදාගත්ත වර්ක් එක්ස්පීරියන්ස් එක වෙන්න පුළුවන්. ඔයාගේ ස්ටඩි බෑග්ග්‍රවුන්ඩ් එක වෙන්න පුළුවන්. ඔයාගේ ෆැමිලි බෑග්ග්‍රවුන්ඩ් රිලේෂන්ෂිප් එක තියෙන කොච්චර කියන්නේ කොච්චර හොඳ රිලේෂන්ෂිප් එකක් තියෙනවද ඔයාගේ වයිෆ් එක. ඒ කියන්නේ අපි සමහරවිට අපි කොච්චර අපි කියනවා මේ අපි ඉමෝෂනලි යාලත් එක්ක හරි බැඳීමකින් ඉන්නවා. හැබැයි අපි තව කෙනෙක්ව කන්වින්ස් කරන්න ඕනේ. ඉමිග්‍රේෂන් ඉන් ඔෆිසර් කෙනෙක් කන්වින්ස් කරන්න ඒවට ෆොටෝස් හරි ඒකට මොනවා හරි පෙන්වන්න පුළුවන් දේවල් එවිඩන්සස්. ඉතින් ඒ ටික පිළිවෙලකට හදාගන්න. එතකොට මම අර කිව්වා අපි এডুকেෂන් අපි දැන් තීසිස් එකක් නම් අපි වෙනම ඒකට ඇප්ලිකේෂන් එකක් හදාගන්න. මේ ඇප්ලිකේෂන් එක වේට් එකක් තියෙන ඇප්ලිකේෂන් එකක් වෙන්න ඕන. අපි ඒ තීසිස් එක නැත්නම් දැන් මගේ එක්කෙනෙක් ඉන්නවා එයා ඉන්දියාවෙන් ඉඳලා ආපු කෙනෙක් අපේ බැච් එකේ. එයා මට කියනවා එයාගේ ප්‍රොපෝසල් එක 4 පාරක් චේන්ජ් කරා කියලා ඇප්ලිකේෂන් එක ඇක්සෙප්ට් කරන්න කලින්. යුනිවර්සිටි එකේ ඇප්ලිකේෂන් කලින් 4 පාරක් චේන්ජ් කරා කියලා මේ රිසර්ච් ප්‍රොපෝසල් එක. ඉතින් එහෙම බලද්දී අපේ ගොඩ දෙනෙක්ගේ මගේ ඇතුළුව අපි කියන්නේ වන්ත් එක කෙනෙක් පාර මම හිතන්නේ ඒක ප්‍රූව් වුණා ප්‍රොපෝසල්. නමුත් ඒකට කාලයක් තිස්සේ හදාගන්න ඕනේ. ඒක තව කෙනෙක් ඇඩ්වයිස් ගන්න ඕනේ. ඉතින් ලොකු ඩිසිෂන් එකක් ගන්න මම හිතන්නේ මාසෙන් දෙකෙන් පුළුවන් කියලා. ඒකට කාලයක් ඕනේ. ඒකට හොඳට ප්‍රිපෙයාර් වෙන්න ඕන. ඉතින් එහෙම වුණොත් මම හිතනවා ඒක මම සරලව අන්තිම ප්‍රොසෙස් එක අන්තිම දේවල් ටික සරලව කරගන්න පුළුවන් කියලා. ඔව් මම හිතන්නේ දැන් මේ යස්මින් කියපු දේවල් එක්ක කෙනෙක් හිතාගෙන ඉන්නවා නම් නිව්සීලන්ත එන්න අනිවාර්යයෙන්ම යස්මින් කියවා වගේ ඔයාගේ කාලේ ගන්න. ඒ වගේම තමයි ඔයා
ඕන් රිසර්ච් එකක් කරන්න ඕනේ ඔයා යන රට ඔයාට ගැලපෙනවද එතනින් ඒ කල්චර් එක කොහොමද මේ කියන දේවල් දැන් ගොඩක් අය මෙහෙ ඉඳලා හිතනවා නිව්සීලන්ත වල ජොබ්ස් නැහැ ස්ටඩීස් කරන්න අමාරුයි වර්ක් ලයිෆ් බැලන්ස් කරගන්න අමාරුයි ඉතින් මේ දේවල් ඉතින් ඊට කලින් එක්කෙනෙක් කියන දේ නෙමෙයි අපි ගොඩක් දේවල් හොයලා බලන්න ඕනේ ඉතින් යස්මින්ගේ ස්ටෝරි එකකින් දැන් යස්මින් අවුරුද්දක කාලයක් ප්‍රෙපරේෂන් වලට අරගෙන තියෙනවා ඉතින් ඒක ඇත්තටම හොඳ පීරියඩ් එකක් කෙනෙක්ට මොකද ෆැමිලි එකක් එක්ක එද්දී අනිවාර්යයෙන්ම මේ හිතුව මේ එන්න බෑ අපිට ඉතින් අපි ගොඩක් ප්‍රෙපෙයාර් වෙන්න ඕනේ ඊළඟට මම දැන් කරනවා කාරණා දෙකක් ග්‍රැබ් කරගත්ත කියලා ඉතින් ඊළඟ එක තමයි යස්මින් දැන් යස්මින් ආවේ යස්මින් මුලින් ඇවිල්ලා පස්සේ තමයි වයිෆයි බබාවයි අරගත්තේ මේතනදී දැන් යස්මින් ස්ටඩීස් කරනවා ජොබ් එක කරනවා ඊට පස්සේ ෆැමිලි එකක් තියෙනවා මේ කොහොමද මේ ජොබ් එකයි ස්ටඩීස් උයි ෆැමිලි ලයිෆ් එකයි මේ බැලන්ස් කරගන්නේ කොහොමද ඒක වෙන්නේ යස්මින් ඒක හරිම ටෆ්. ඒක කිසිම වාදයක් නැහැ. ඒක හරිම ටෆ්. ෆස්ට් මොඩියුල් එක ඇත්තට ඉවර කරන්න පුළුවන් වුණා බොහොම පහසුවෙන් එකක් යුනිවර්සිටි එකක ළඟින් වැඩ කරපු හන්දා සහ ඒකේ මම හිතන්නේ හොඳම ලොකුම ග්‍රේඩ් එකකට යන්න පුළුවන් වුණා. මේ කාලේ ඔය තුනම බැලන්ස් කරනවා කියන අතන හරි අමාරුයි. ඒ වෙලාවකට අපි කාලයකට කලින් ලංකාවෙද්දී අපි ඇත්තටම වගේ දේවල් කරලා තියෙනවා. අපි ජොබ් එක කරලා තියෙනවා, වැඩ කරලා තියෙනවා. ඉතින් එතකොට නම් ෆැමිලි හිටියේ, ඒ කියන්නේ බබෙක් හිටියේ නෑ. නමුත් අපි ඒ දේවල් කරලා තියෙනවා. නමුත් මේ වගේ අවස්ථා ටිකක් එක චැලෙන්ජින්. හැබැයි අර එකම දෙයක් තමයි දැන් ලංකාවේ මිනිස්සු ගත්ත දැන් මේ දවස්වල මේ පහුගිය කාලේ විවසනකාරී තත්ත්වයත් එක්ක එක තව පාරක් ඔප්පු වුණා. ලංකාවේ මිනිස්සු සාමාන්‍යයෙන් රෙසිලියන්ට් නේ. අපි ඒක කොහොමත් දකින දෙයක් ලංකාවේ මිනිස්සු සාමාන්‍යයෙන් ලංකාවේ එළියට ගියාට පස්සේ තමයි ඒ රෙසිලියන්ස් එක වඩා හොඳින් බලන්න පුළුවන්. ගොඩක් කට්ටිය හිතනවා ඇත්තටම මේ ලංකාවේ එළියට ගියට පස්සේ ගොඩක් කට්ටිය හොඳින් ඉන්නවා එහෙම කියලා. නමුත් ඒ ලංකාවේ මිනිස්සු ගාව ඒ කියන්නේ ලංකාවේ එළියට ආපු කට්ටිය ගාව ඒ රෙසිලියන්ස් එක වැඩි කියලා මට හිතෙනවා. මොකද ලංකාවේ කල්චර් එකත් එක්ක නෙමෙයි යාළුවට ගැටෙන්න තියෙන වෙන කල්චර් එකක් එක්ක වෙන රූල්ස් ඇන්ඩ් රෙගියුලේෂන් සෙට් එකක් එක්ක වෙන භාෂාවක් එක්ක තියෙන ලොකු එතන රෙසිලියන්ස් එකක් තියෙනවා. ඉතින් මෙතනදී දැන් මම කියන්න එකම දේ තමයි නවින්දී වර්ක් එන්වයරන්මන්ට් එක හැමන සපෝට් එක මාරම වැදගත්. ඒ කියන්නේ දැන් අපි මම ලංකාව වැඩ කරා මම වයිෆ් දෙන්නම ලංකාව වැඩ කරා අපි ඊට පස්සේ කතාර වැඩ කරා අවුරුදු 3මාරක් ඒ කියන්නේ බිග්ලිස් එක්ස්පීරියන්ස් එක අපි දන්නවා කොහොමද වැඩ කරන්න කියලා. ඒ කියන්නේ අපි ඩුබායි වල ආසන්න වශයෙන් වැඩ කරා. ඒ කියන්නේ අපේ කම්පැනි මත කම්පැනි ඩුබායි හිටපු අපේ අතම ඩුබායි වල කොහොමද වැඩ කරන්න කියලා. නිව්ස්ලන්ත ඇවිල්ලා බලනකොට අර වර්ක් ලයිෆ් බැලන්ස් කියන එක මම කියන්නේ හාත්පස් වෙනස්. මං හිතන්නේ අපි වර්ක් ලයිෆ් බැලන්ස් කියලා වචනයක් අපි කතා කරා කියලා කතා රිද්දී. ඒ තරමට මම දවස් 6ක් වැඩ කරා සතියට. සෙන්සරත් වැඩ ගියා පැය 6ක්. කොහොමද පැය 6ක් වැඩ කරා. ඉතින් නමුත් දැන් මෙහෙදී වීකෙන්ඩ් තමයි අපි සිකුරාදා හවස වැඩි ඉවරලා එනකොට වීකෙන්ඩ් මොනවද කරන්න කියලා අහනවා. ආයි සමුදෝද වැඩ පටන් ගන්නෙ වීකෙන්ඩ් මොනවද කරේ කියලා. ඒක පොපියුලර් ටොපික් එකක්. ඒක නැතුව අර උදේට ගුඩ් මෝර්නිං කිව්වේ නෑ වගේ තමයි. ඉතින් අර ෆැමිලි එක්ක මොනවද කරේ, ෆැමිලි එක්ක කොහොමද එතකොට ඒ කියන්නේ ටයිමින් සම්බන්ධ ලොකු ෆ්ලෙක්සිබිලිටි එකක් හම්බ වෙනවා. මගේ පාර්ට් එක මම කරනවා නම් ඇත්තටම ටයිම් එක කන්සිඩර් කරන්නේ නැහැ. සහ මම මෙහි ඇවිල්ලා ඇත්තටම වයිෆ් සහ පොඩ්ඩ දෙන්නම් මෙහි ඇවිල්ලා සති 2ක් විතර ගියා සති 3ක් විතර ගියා සම්පූර්ණ සෙටල් වෙන්න. එතන එක සතියක් සම්පූර්ණයෙන්ම අපි තුන් දෙනාම අසනීප වුණා. මම ඒ සතිය ඔෆිස් ගියම නැහැ. මම ඒ සතිය සම්පූර්ණ work from home කරේ. අනිත් රටවල මම දන්න අනිත් රටවල කොහොමද කියලා මම මිඩල් ඊස්ට් වල එච්චර ලොකුට වගේ ෆැසිලිටි එකක් හම්බෙන්නේ නැහැ. ස්ටිල් ඩිපෙන්ඩ්ස්. ඒ කියන්නේ පුතේන කම්පැනි එකම වෙනස් වෙන්න පුළුවන්. හැබැයි මෙහි work life balance එක කියන්නේ work ඒ කියන්නේ ඔෆිස් එකෙන් හම්බෙන සපෝට් එක සෑහෙන ලොකුයි. අනිත් ඒ මම හිතන්නේ කල්චර් එක වෙන්න ඕනේ ඉන්න මේ මිනිස්සු කාලයක් තිස්සේ හැදලා තියෙන විදිහත් වෙන්නේ නැති. එයාලනත් හරිම පොසිටිව් තමයි දේවල් කතා කරන්නේ දේවල් බලන්නේ. ඒ වෙනස මට හොඳට තේරෙනවා කතාවල ඉන්න කට්ටියත් එක්ක. එහෙ ඉන්න මැනේජ්මන්ට් සහ මේ මැනේජ්මන්ට් වලට පස්සේ ලොකු වෙනසක් තියෙනවා. ඉතින් හැම වෙලාවෙම අහනවා ගෙදර කට්ටිය කොහොමද හොඳින් ඉන්නවද මොනවද දව් කරන්න පුළුවන් මොනවද වෙන්න ඕනේ කියලා. ඉතින් අර මොකද එයාලා දන්නවා මේක ඉමිග්‍රේෂන් කන්ට්‍රි එකක්. එතන ඉන්න ගොඩක් කට්ටියත් ඒ කියන්නේ මම කියන්නේ white people අපි කියන්නේ යුරෝපියන්ස්ලා. එයාලත් ඉමිග්‍රේෂන් කියන්නේ ප්‍රොසෙසින් ආපු කට්ටිය. ඉතින් එයාලත් දන්නවා ඒ ජර්නි එකක් තියෙනවා කියලා. අපිට එයාලට තරමක් ලෙස මොකද ලැන්ග්වේජ් සහ කල්චර් ටිකක් ළඟහන්දා. හැබැයි ස්ටිල් එයාලා දන්නවා අපි ලර්නින් කර්ව් එකේ ඉන්නේ. අපි ඒක රෙජිස්ටර් වෙන ගමන් හන්දා එයාලා ඒකට සපෝට් කරන හරිම පොසිටිව්. ඉතින් ඒක තමයි මට දෙන්න මට ෂෙයා කරන්න පුළුවන් හොඳම එක්ස්පීරියන්ස් එක සහ පොයින්ට් එක අර ඔය තුන බැලන්ස් කරගෙන යනකොට. මොකද ස්ටඩීස් නවත්තන්න බෑ. ඒක නේද ඊළඟ වීසා එකකට යන්න බෑ. ඒක අනිවාර්යෙන්ම ඒක do or die සිටුේෂන් එක. අනිවාර්යෙන්ම ඒක කරන්න ඕනේ. ඉතින් ඒ අතරේ හැමිසරේ වැඩ ටික කරගෙන යනවා.
හරි යස්මින් දැන් යස්මින් එක අපි ගොඩක් දේවල් මුලින් ඉඳලම කතා කරගෙන ආවා. ඉතින් යස්මින්ගේ ස්ටෝරි එකේ ගොඩක් දේවල් අන්තිම වෙනකන් කෙනෙක් අහුවනම් ගන්න ගොඩක් දේවල් තියෙනවා. ඉතින් අන්තිමට දැන් අපි පොඩ්කාස්ට් එකේ අන්තිමට වෙලා තියෙන්නේ යස්මින්. අන්තිමට මම යස්මින්ගෙන් අහන්න දැන් අපි මේ වෙනකන් කතා කරපු දේවල් එක්ක සහ යස්මින්ගේ ඕන් එක්ස්පීරියන්ස් එකත් එක්ක නිව්සීලන්ත වලට එන්න බලාගෙන ඉන්න අලුතෙන් බලාගෙන ඉන්න කෙනෙක්ට යස්මින්ට දෙන්න තියෙන ඇඩ්වයිස් එක මොකක්ද? ඇඩ්වයිස් එක කියන්නේ මෙහෙම ඇත්තටම එහෙම වෙන කෙනෙක්ට ඇඩ්වයිස් දෙන්න පුළුවන් මට්ටමකම තවම නැහැ. එකම දේ තමයි මට ෂෙයා කරන්න පුළුවන් අපේ ඔපිනියන්ස් අපිට දැනෙන දේ සහ මගේ එක්ස්පීරියන්ස් එක ෂෙයා කරන්න පුළුවන්. එතකොට තීරණ ගන්න කෙනෙක් හැම වෙලාවෙම බලන්න ඕන මේ තමන්ට සුදුසු දේ මොකද්ද? තමන්ට හැම වෙලාවෙම මොකද්ද ගැලපෙන්නේ කියලා. ඉතින් ඒකට මම අර කිව්වා ඉන්ෆර්මේෂන් ગેප් එක තමයි ගොඩක් වෙලාවට අඩු කරගන්න ඕන. පුළුවන් කට්ටියන් අහන්න ඕන තමන්ට කියන්නේ එයාට හැමෝගෙම කේස් ස්ටඩිස් වෙනස්. හැමෝට ඕන දේවල් වෙනස්. එතකොට තමන්ට ගැලපෙන දේවල් පුළුවන් තරම් කට්ටිය හොයාගෙන අහන්න ඕන. ඉතින් එකම දේ තමයි රටක් විතර ගත්තට පස්සේ අර ලොකු නිදහසක් තියෙනවා. ඒ කියන්නේ මෙහි අනිත් දැන් මිඩ්ලිස් ගත්තට පස්සේ හරිම බිසි. ලංකාවත් ඒ වගේ තමයි හරිම බිසි. පාරක ගියත් ඒ වෙහෙස කරගතිය දැනෙනවා ලොකුවටම. දැන් ඒක හොඳට තේරෙනවා දැන් අපි ඩ්‍රයිව් කරනකොට මෙහි හා ලංකාව ඩ්‍රයිව් කරද්දී සහ ඒ ලොකු වෙනසක් දැනෙනවා. ඒ කියන්නේ 30 නම් 30 දැන් මෙහි සිටිස් වල යන්නේ 30ට. එතකොට 30 කියලා කියන්නේ හරිම බෝරින් ස්පීඩ් එකක්. එතකොට නමුත් අර ඒ රිලැක්ස් විදිහට තමයි මේ හැමදේම හැදිලා තියෙන්නේ. කෙනෙක් පොලිමේ ඉන්නවා නම් බඩු ගන්න ඔයාට ඉවසන්න සිද්ධ වෙනවා ඊළඟ කෙනා ඒ වැඩි ඉවර කරලා දෙනකම්. හරිද? දැන් අපි මිඩල් ඊස්ට් වලදී එහෙම නැහැ. අපි එද්දි තව කෙනෙක් කීප දෙනෙක් කළා කතා කරයි. ඒක රෂ්. ඒක ගොඩක් මේ ඒක තමන්ගේ දේ ඉක්මනට කරගන්නවා කියන උමනාවෙන් තමයි ඒ රටවල් ආශ්‍රිතව හැදිලා තියෙන්නේ. මේ රටවල් දාවට පස්සේ හැමෝගෙම දේවල් කන්සිඩර් කරනවා. ඒ කියන්නේ කවුන්ට් එකේ ඉන්න කෙනාට මහන්සි නම් මහන්සි. එයා රිලැක්ස් වෙලා ආවට පස්සේ තමයි අපිට ඒ දේ කරගන්න පුළුවන්. අර ඒ වගේ. ඉතින් හවස 6-7 පස්සේ ගොඩාක් ෂොප්ස් ඇරලා නැහැ. මොකද එයාලත් ගෙදර යන්න ඕන කියන කන්සෙප්ට් එකේ තමයි මම හිතන්නේ එයාලා ඒක මේන්ටේන් කරගෙන යන්නේ. ඉතින් ඔය වගේ අරම මෙහෙම බොහොම රිලැක්ස්ඩ් සහ බොහොම මේ පීස්ෆුල් පරිසරයක් තමයි තියෙන්නේ. අන්තික මට පර්සනලි දැනෙන දෙයක් තමයි එන්වයරන්මන්ට් එක. ඒ කියන්නේ මේ අහල පහල බැලුව වටේම තියෙන කඳු සෙට් එකක් තියෙන. ඉතින් අර හරිම අපීලිං. ඒ කියන්නේ බිල්ඩින්ග්ස් ගොඩක් ඉඳලා ආවට පස්සේ කොන්ක්‍රීට් පරිසරයක ඉඳලා ආවට පස්සේ මේ වගේ පරිසරයක ඉන්නවා කියන එක ඇත්තටම දැනෙනවා. ඒ කියන්නේ ග්‍රීනරි කියන ග්‍රීනර් එන්වයරන්මන්ට් එකක් ඇත්තටම විනාඩි 20ක් 30ක් ඇතුළත එච්චර යන්නේ විනාඩි 15ක් වගේ යනකොටම සම්පූර්ණයෙන් එක්ක නැචරල් කොමක් හරි වෝටර්ෆෝල් එකක් වෙන්න පුළුවන්, මුහුද වෙන්න පුළුවන්, නැත්නම් කන්දක් වෙන්න පුළුවන්, මොන හරි හයික් එකකට ඕනම දෙකට යන්න chances තියෙනවා. ඉතින් ගොඩක් හැදිලා තියෙන්නේ ඒ විදිහටමයි. පරිසරයටම අර ගිහිල්ලා එක්ස්ප්ලෝර් කරන විදිහටම හැදිලා තියෙන්නේ. ඔෆිස් එක ගත්තොත් ඉන්න කට්ටිය ගොඩාක් ටීම් ඉවෙන්ට්ස්. ඒ කියන්නේ එයාලා වුණත් මේ ඔය නිතරම හයික් වලට යනවා, ස්විමින් වලට යනවා, සර්ෆින් වලට යනවා. එහෙම පරිසරයක් හැදිලා තියෙන. ඉතින් ඒක Tamanට උමනා දේ නම් කාටරි බලන් ඉන්න කෙනෙක් හරි අපි ඉන්න කෙනෙක්ට ඒක නම් අර ඩ්‍රීම් ලයිෆ් එක මම හිතන්නේ මේක හොඳ ස්ට්‍රීට් ස්පොට් එකක්. බොහොම පහසුවෙන් හැදගැහෙන්න පුළුවන්. අනිත් එක ඉමිග්‍රේෂන් රූල්ස් ගත්තට පස්සේ සෑහෙන ලිහිල් කරලා තියෙනවා මේ වෙද්දි. ලබන අවුරුදු දෙකක් හරමෙන් තව ලිහිල් වෙන ඉඩ කඩ තියෙනවා. ඉතින් ඔය ඔක්කොම කරුණු කාරණා බැලුවට පස්සේ මම හිතනවා හොඳ ඩෙස්ටිනේෂන් එකක් කියලා. thank you යස්මින්. ඉතින් ඔන්න අද ඔයා ගොඩක් බිසි වෙලාවක ඔයාගේ ටයිම් එක අපි වෙනුවෙන් වෙන් කරා. විශේෂයෙන්ම අපේ පොඩ්කාස්ට් එක අලුතෙන් නිව්සීලන්ත වලට එන්න බලාගෙන ඉන්න කෙනෙක්ට ඔයාගේ එක්ස්පීරියන්ස් එක ෂෙයා කරගන්න අපිට ඔයාගේ වෙලාව දුන්නට ගොඩක් තෑන්ක් කරනවා යස්මින් ආට. කිසිම ගැටලුවක් නැහැ. බොහොම ස්තුතියි GRL එකට කතා කරන අවස්ථාවක් හම්බෙච්ච එකට. මොකද ඒක වෙන්න ඕන දෙයක්. මොකද මේක ඇත්තටම මොකද මම දැන් මේ ජර්නි එක ආපු කෙනෙක්. එතකොට මම දන්නවා අපිට තව කෙනෙක් දේවල් අහන්න තියෙන තිබ්බනම්, ඒ කියන්නේ අපිට තව කෙනෙක් දේවල් මේ වගේ ස්ටෝරිස් අහන්න තිබ්බනම් අපි අනිවාර්යෙන් බලමු. මොකද අර ඉන්ෆර්මේෂන් ગેප් එක පොළතරම් අඩු වෙනවා. ඒ ටයිම්වලදී. ඉතින් ඒක ඇත්තටම හොඳ දෙයක්. ඒ හන්දා බටන කාට හෝ මොනවා හෝ අඩුතර එක පොයින්ට් එකක් හරි මේ සාකච්ඡා මේ ඩිස්කෂන් එක ගන්න පුළුවන් වුණා නම් ඒක තමයි එකම බලාපොරොත්තු එක සතුට.
හරි. ඉතින් thank you යාස්මින් අපිත් එක්ක අද කතා බහට එකතු වුණාට. ඉතින් එහෙනම් මේ වගේ තවත් අලුත් එපිසෝඩ් එකකින් අපි ඔයාලත් එක්ක හම් වෙන්න එන්නම්. ඉතින් අමතක නොකර අපේ YouTube channel එක subscribe කරලා තියාගන්න. ඒ වගේම තමයි අපි මේ වෙද්දි දැනට podcast series එකක් ඔයාලට අරගෙන අවිල්ලා තියෙනවා. New Zealand වලට ඔයාලා බලාගෙන නම් ඉන්නවා. job එකකට CV එක හදන්නේ කොහොමද? interviews වලට යන්නේ කොහොමද? ඊට අමතරව student life experience මේ කියන ගොඩක් දේවල් අපි ඔයාලත් එක්ක share කරගෙන තියෙනවා. ඉතින් ඒවා ඔයාලට කියලා බලන්න පුළුවන්. එහෙනම් ඉතින් අපි තවත් අලුත් එපිසෝඩ් එකකින් ඉක්මනටම හම් වෙමු.